සාමාන්‍යයෙන් මේ පැත්තේ ගයක් තියෙනවා කිව්වොත් එහෙම කට්ටිය පොර කාලා ගන්නෙ මොකද ඒ තරම් වටිනවා මමත් පෞද්ගලිකව ආසයි කොහෙ ගියත් නවතිනවා මේ තැන මේ හරියෙන් යද්දි කටුනායක එයාපෝට් එකට කිට්ටුව තමයි මම දැන් එන්නේ කටුනායක එයාපෝට් එකට මේ උඩටත් මේ ගෙදර උඩටට්ටුවට ගියාම ලස්සනට ප්ලේන් බානවා එහෙමත් පේනවා. ඉතින් කිඹුලපිටිය පල්ලිය ළඟ ඉඳන් පොඩි දුරයි තියෙන්නේ. ආණ්ඩි අම්බලමයි කිඹුලපිටිය පල්ලියයි අතර තමයි ඒ කියන්නේ එයාපෝට් එක පිටිපස්ස පාරේ තමයි මේ ලස්සන ගෙදර තියෙන්නේ තට්ටු දෙකේ ගෙදර. පර්චස් 12 මාරක ඉඩමක ලස්සන අංග සම්පූර්ණ ගෙදරක් කියන්න පුළුවන්. ඔන්න ඔයගලන්ට පේනවා ඇති ප්ලේන් එකක් බානවත් මට දැක ගන්න හම්බුණා උඩ තට්ටුවට ගිය වෙලේ. සතුට විනෝදයේ සපිරි තායිලන්ත බැංකොක් නුවර චාරිකාව. රනින් දිදුලන විහිර විහාර වැඳගෙන ඇතිතරම් සාපු සවාරි යන්න. ඔබගේ දෙමාපියන්ව ආදරණීයන්ව පුදුම කරවන්න. දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න. ශ්‍රී සදහම් ලංකා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්. ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ එළියේ මිදුලට කැටේ ඉඳන් අල්ලලා තියෙන්නේ හැමදේම ජම්බු අඹ රඹුටන් කෙසෙල් ගස් ලැබු වගේ ගස් කීපකුත් තිබ්බා. ඕගොල්ලෝ මේ දකින්නේ කිඹුලපිටිය පල්ලි හරිය තමයි ඒ ඕගොල්ලෝ දැක්කේ. බලන් ඉන්න සියලු දෙනාම සාදරෙන් ආයිබෝන් කියලා අපේ සුදුමල් YouTube නාලිකාවට පිළිගන්නවා. අමතක කරන්න එපා channel එක subscribe කරලා තියාගන්න. ඕගොල්ලන්ට ලංකාවේ තියෙන විවිධ පළාත්වල ලස්සන පළාත්වල විවිධ ගෙවල් ඉඩම් වාහන ඕගොල්ලන්ට දැක ගන්න හම්බ වෙනවා. ඒ හින්දා අයහපතක් වෙන්නේ නැහැ. ගේ වටේ ඇවිදිනකොට කොයි වගේද කියලා ඕගොල්ලන්ට දකින්න ඇති. ඉතින් ගේ ඇතුළට ආවහම ඇත්තටම කිරි ඉතිරෙනවා මේ ගෙදර ගන්න කෙනාට. ඒක ආවහම තේරෙනවා හරිම එළිය වැටිච්ච හරිම සිරියාවන්ත ගෙදරක් මේ ගෙදර. ඔයගලන්ට පේනවා ඇති ගෙදර ඇතුල් වෙනකොටම පේනවා යට තට්ටුවේ තියෙනවා කාමර දෙකක් එක්ක නාන කාමරය, කෑම කාමරය, පැන්ට්‍රිය ඔයගලන්ට දකින්න හම්බෙයි. ගෙදර නෝනමත් ඔයගලන්ට දකින්න හම්බෙන්නේ නැති. ඉතින් ගෙදර නෝනත් සිරියාවන්තයි. පේනවනේ. ඉතින් ඒ වගේම තමයි මේ ගෙදර ගන්න අයටත් වරදින්නේ නැහැ කියලා මට නම් කියන්න පුළුවන්. මොකද හැම ගෙදරකටම හැම ඉඩමකටම එහෙම කියන්න බෑ ඇත්තටම. ඉතින් මේ ගෙදරට ඒ දේ මට පෞද්ගලිකව කියන්න පුළුවන්. රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් උඩ තට්ටුවේ කාමර දෙකක් එක්ක නාන කාමරේ තියෙනවා බැල්කනියක් තියෙනවා ටීවී රූම් එක ඕගලන්ට දකින්න හම්බෙයි. ඉතින් අයිතිකරු කියන්නේ ලක්ෂ 350කට මේ ගෙදර දෙනවා කියලා කියන්නේ 0.76යි 77යි 86යි 911 අයිතිකරුගේ WhatsApp දුරකථන අංකය තියෙනවා. දැන් ඉඳන් ඔයගලන්ට මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. ඔයගලන්ට පේන ඇති නාන කාමර කොයි වගේද කියලා. එතකොට මුළු ගෙදරටම නිදන කාමර 4ක් එක්ක නාන කාමර 3ක් එක්ක තියෙන සුපිරිම ලෙවල් එකේ ගෙදරක්. උඩ තට්ටුවට ගියාම කටුනායක එයාපෝට් එකට ප්ලේන් බානවත් බලන්න පුළුවන්. ඒ වගේම ගෙවල් ඉඩම් වාහන ඉක්මනින් විකුණ ගන්න ඕනයි මේ දැම්ම මට කතා කරන්න. ඔයාලා ලෝකේ කොයි රටේ හිටියත් 0.76යි 57යි 26යි 535 තමයි මගේ WhatsApp දුරකථන අංකය. ඔයාගේ ගෙත් ඉඩමත් වාහනෙත් ඉක්මනින් විකුණ ගන්න මේ දැම්ම මට කතා කරන්න. කටුනායක එයාපෝට් එකට ගොඩක් කිට්ටුවෙන් තියෙන ප්ලේන් බානවා පේන මේ ලස්සන තට්ටු දෙකේ ගෙදර තව කෙනෙක්ට පේන්න ෂෙයා කරන්න. කටුනායකෙන් මීගමුවෙන් මිනුවන්ගොඩ පැත්තෙන් ගයක් එවුවනම් මේ කටුනායක එයාපෝට් එකට ළඟ කිඹුලපිටිය පල්ලියට නොදුරින් තියෙන මේ ගෙදර තමයි ඒ කෙනාට ගැලපෙන්නේ. එහෙනම් ගිහිල්ලා ඉන්නම් ඊළඟ ලස්සන වීඩියෝ එකක් බලන්න. channel එක subscribe කරගෙනම මායිකම රැඳිලා ඉන්න කියලා හැමෝටම ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා. සතුට විනෝදය සපිරි තායිලන්ත බැංකොක් නුවර චාරිකාව. රනින් දිදුලන විහිර විහාර වැඳගෙන සුන්දර පතායා වෙරළ තීරයේ කොරල් දූපතේ අසිරිය විඳගන්න. නවක රාත්‍රී භෝජන සංග්‍රහය එක්ක සෆාරි වර්ල්ඩ්, ඩ්‍රීම් වර්ල්ඩ්, ඓතිහාසික ධම්මකාය ඇතුළු තවත් බොහෝ තැන් දැකගන්න. තරුපන්ති හෝටල්වල නවාතැන් බැංකොක් නුවර පතුනම් ප්‍රදේශයම නිසා ඇතිතරම් සාපු සවාරි යන්න. ඔබගේ දෙමාපියන්ව ආදරණීයන්ව පුදුම කරවන්න. දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න. ශ්‍රී සදහම් ලංකා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්.